අර නෙස්ටි එක වැදිලා තියෙන්නේ. ඇස් දෙකත් ලැබු වෙලා. අයියෝ වෙන වෙනම කියලා මේක දැහැන විඳින්න එපා. මේ දවස් ටිකේම මගේ හිතට හරි අමුත්තක් දැනුණා. මට ඉතින් අද කැම්පස් යන්න කලින් කැලණි පන්සලට ගියොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මම ආවා, ඇවිල්ලා මල් පහන් පූජා කරලා ගාත කියලා එහෙම ටිකක් වෙලා ඉඳලා තමයි ආපහු ගියේ. මම මෙතෙන්දී කැලණි පන්සලේ වැඩි වීඩියෝ ගත්තේ නැහැ. ඇත්තටම මට ගන්න මතක් වුණෙත් නැහැ. මම ළඟකදී ඉඳලා තමයි කැලණි පන්සලට එන්න පටන් ගත්තේ. අනේ මන්දා හිතට මාරම සැනසීමක් දැනෙනවා මෙතෙන්ට ආවහම. මං ඉතින් පුළුවන් හැම වෙලාවෙම එතෙන්ට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට පස්සේ මං ආවේ අපේ කැම්පස් එක ළඟම තියෙන තැනකට. මොකද මං අද උදේට කාලා හිටියෙත් නෑ. මං ඉතින් රයිස් එකක් ඕඩර් කරා. අද උදේටයි දවල්ටයි දෙකටම වුණ දැන් තමයි කන්නේ. කාලේ ඉවර වෙලා ඉක්මනට කැම්පස් එකට ගියා. අද කරන්න තරම් ලොකුවට වැඩක් තිබුණ නැහැ. ඉතින් මොන ඔයාලට බලා ගන්න පුළුවන්. යාළුවොත් එක්ක නටපු පිස්සු ටික. අපේ උන්ගෙන් කිව්වා අද යන්න එපා හෙට බලන්න කියලා. කටවහපන්කෝ. මේක දාලා. හරි. මොකක්? එසේනම් සහෘදෙනි පවසන්න ඔබට ව්‍යවස්ථා දෙන්නේ කුමක්ද කියා. පොළොව කැක්කම. මබ්ලක් කියලා. අද හිටියේ අපි කට්ටිය විතරයි. අනිත් කට්ටිය මං හිතන්නේ ඇවිල්ලා ගෙදර ගිහින් එහෙම නැත්නම් ඇවිල්ලා නැහැ. ඉතින් අපි කට්ටිය දැන් ලැබ් එකට යනවා. අපිට වැඩක් තිබ්බේ නැහැ. බලමුකෝ අපි මොකද කරන්නේ කියලා. ඔබෙන් අවසරයි. එසේනම් අපි අද මේ සූදානම් වන්නේ අපේ අවසන් මහා රාත්‍රී තරගය සඳහා තරග වැදීමටයි. එසේනම් අපි ආරාධනා කර සිටිනවා අපේ මොබින් සොබිරාට සහ ගයින් සොබිරාට මේ ආතිථ්‍ය අවස්ථාව සඳහා ආරාධනා කර සිටිනවා. සින්දු කෝ ඉතින් මගේ ප්‍රශ්න තියාගෙන මම සින්දුවක් කිව්වත් අපි සින්දු කීකේ ඉඳලා තමයි ගෙවල් වලට ගියේ. ගෙවල් වලට කිව්වට ගෙවල් වලට නෙමෙයි. මම නම් ගියේ අපේ අයලා ගෙදර. ඉතින් උන් අද උදේ අපි තුන්දෙනාත් එක්ක අපෝ කැම්පස් එකට ආවා. මේ පේන්නේ වලට අපේ වර්ක්ෂොප් එකට ආපු ළමයි එයාලගේ අයිඩියාස් දීලා තියෙන විදිය. අද දවසේ ගෙවුණු විදිය නම් මම vlog කරේ නැහැ. සුපුරුදු පරිදි වර්ක්ෂොප් එකෙන් පස්සේ අපි නෙස්ටි හිටත් අරගෙන යාළුවොත් එක්ක සින්දු කියලා නටන්න පොඩි වෙලාවක් වින් කරා.
මොවින් බූම් එකේ යනවා. මේ පැත්තට එන්න නියමිතයි තාම ටිකක්. මෙයාට නෙස්ටි එක වැදිලා තියෙන්නේ. ඇස් දෙකත් ලැබුණා. අයියෝ වෙන වෙනම කියලා මේක දැහැන විඳින්න එපා. දැන් දෙන්න මේ ගංජා දිය කරලාමයි. උණු වතුරට ගංජා කොලයක් දාලා. ගංජා ටී. අද බුදුමැදුරේ මාර ලස්සනක් තිබුණේ. කොහෙද ඉතින් මගේ කැමරාව පිසුනටනේ හින්දා ඒක හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. අද දවල් මෙතන ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තිබුණා. ඉතින් හවස එතන DJ එකකුත් තිබුණා. මේ වෙද්දි වෙලාව රැයට අමාරට කිට්ටු වෙලා තිබුණ නිසා අපි එතන නවතින්න නැතුව දිගටම හොස්ටල් එකට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. bye. පැටියන්කෝ.